හයි මම දස්සනි සෙනෙත්මා. ඉතින් අද අපේ මේ සෙවනැලි ටෙලිනාට්‍යයේ සෙවනැලි අලුත්ම ටෙලිනාට්‍යයේ මුහුරත් එක තිබුණා. ඉතින් මට එන චුට්ටක් පරක් වුණා. ඒකට සියලුම දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා. අසනීප තත්ත්වයේ හේතුවෙන්. ඉතින් චන්න පෙරේරා, අප්සරාක්කා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සිටිනවා මේකේ. ඉතින් බුද්ධිකයි ඇතුළු ටීම් එකටම thank you මේ මාව එම චරිතයට තෝරාගත්තට. ඉතින් අලුත් වැඩක් වෙනස් විදියකින් වෙනස් රුවකින් ඔයාලා ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් ඉල්ලනවා සෙවනලි මේ ලස්සන ටෙලිඩ්‍රාම එක ඔයාලා මගේ අනිත් ටෙලිඩ්‍රාම වගේම ආදරෙන් වැළඳ ගන්න කියලා. ලංකාවේ ගිය දවස්වල ඔයගොල්ලෝ හැමෝම අතිශය ආදරය කරපු අතිශය ජනාදරයට පත්වන බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමාගේ නවතම ටෙලිනාට්‍ය සෙවනැලි සමග මමත් එකතු වෙලා ඉන්න ප්‍රධාන චරිතයකින්. ඉතින් බුද්ධික ලොකු කැටි අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් ලංකාවේ ඉන්න අති දැවැන්ත කලාකරුවන් රසක් මේ සෙවනැලි නාට්‍යයට දායක වෙනවා. ඉතින් මම වගේම චන්න පෙරේරා අයියා, දසුනි සිනෙත්මනංගි ඉතින් ප්‍රධාන චරිත වලින් දායකත්වය ලබා දෙනවා. ඉතින් අද දවසේ මේ සෙවනැලි ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල තමයි මේ අපේ ගම පරිශ්‍රයේ පැවැත්වුවේ. ඉතින් හරිම සන්තෝෂයි. ඉතාමත් සාර්ථක ආරම්භයක්. ඒ වගේම අවසානයේ දක්වා මේ සාර්ථකත්වය රැඳෙන්න කියලා හැමෝටම මේ සෙවනැලි පවුලටම මම ආශිර්වාද කරනවා. ඉතින් ස්තුතියි. වසර 9කට පස්සේ ටෙලිනාට්‍ය රංගනයට මම එකතු වෙනවා. ඒ බුද්ධික ලොක් කැටියගේ සෙවනැලි කියන ටෙලිනාට්‍ය. ඒක නිෂ්පාදනය කරන්නේ අනුර බණ්ඩාර මහත්මයා. ඉතින් මම හිතනවා මේ සෙවනැලි ටෙලිනාට්‍ය වෙනස්ම ආරක ටෙලිනාට්‍යයක් වෙයි කියලා. මොකද මේකේ පිටපතේ ඉඳලා වෙනස මම දකිනවා. බුද්ධික කියන්නේ නවපරපුරේ වෙනස්ම නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ඊටාම් වෙහෙස වෙනවා නිර්මාණයක් සාර්ථක කරගන්න. ඉතින් ඒකත් එක හේතුවක් වුණා මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න. මේක ඊටාම නවපරපුරේ සහ අපේ පරම්පරාවේ මට කලින් පරම්පරාවේ ගොඩක් රංගන ශිල්පීන් කීප දෙනෙක් සහභාගී වෙනවා. ඔවුන්ගේ සහභාගීත්වයෙන් මේ සියලු දෙනාගේම දායකත්වයෙන් මම හිතනවා මේ සෙවනැලි කියන ටෙලිනාට්‍යයේ විශිෂ්ට නිර්මාණයක් වෙයි කියලා.